ඒ බතරයෝ දැන් නම් ෂේප් ටක් ගාලා පැනගවල පිනා එන්න කලින්. හරි බං උඹ ඉස්සෙල්ලා පැනපන්කෝ මට මේ තාප්පෙන් කපාට්ටු පයින්න අමාරුයි. ඒ හින්දා ඉස්සෙල්ලාම පැනපන් මං පයින්නම් ඊට පස්සේ. අයියෝ බං උඹත් මල පෙරේතයා වගේ ගිලිනවා ඒක කණේකේ සීමාවක් තියාගනි. දැන් උඹට ඇවිදින්නවත් බෑ. බලපන් එහෙම මේ කොහොමද මේ තාප්පෙන් පයින්නේ? ඒ බං මන්නම් පැනගත්තා. උඹත් ෂේප් එකේ පැනගනින්කෝ බලන්න. මම සපෝට් එකක් දෙන්නම්. ඉඳපන් බලන්න. උඹ වටපිටම බලපන් හොඳේ පිනා එනවාද කියලා. නැත්තම් ඉස්කෝලේ යනකම් ඔෆිස් එකේ ඉස්සරහා දන ගහගෙන ඉන්න තමයි වෙන්නේ. ඒ බං උඹ කොහොමද බං මෙතනින් පැන්නේ? අම්මෝ මට නම් බයි බෑ. මොනවද බතලේ බලපන් උඹ ඉන්නේ කැත විතරක් ඔය තාප්පේ උඩ පොඩ්ඩක් හරියට පැනපන්කෝ. කාට නම් තියෙනවා. කාට තිබ්බට වැඩ නෑ උඹගේ. මේ මං ටිකක් මහතය තමයි. ඒත් මං ඉච්චර බතලෙන් නෙමෙයි. මං දැන් කීප පාරම බලන් ඉඳී. ඔබ මට බතලයි කියලා විව් කරනවා. ආයි එහෙම කිව්වොත් උඹට දෙනවා දාත් යන්න බරට යන්න. හරි බං දැන් ඒක පැත්තකට දාලා පැනපන්කොත් නින් පිනාවොත් තමයි අපි ගෙන්නලුව දන ගහගෙන ඉන්න වෙන්නේ ඉස්කෝලේ යනකම්. ඉඳපන්. ඔන්න එහෙනම් මං පයින්නවා. හප්පා මූව වැහෙන නේද තාප්පෙන් බිමට. ඒ කසුන් නැගිටපන්. නැගිටපන් කසුන් පිනා එන්න කලින්. මූට මෙහෙම කියලා හරියන්නේ නෑ. බතලයක් වුණා මූට මල පයින්නවනේ. බතලය කියලා බලන්න ඕනේ. බතලයෝ නැගිටපන්. නැගිටපන් බතලයෝ. උඹට මම සැරයක් කිව්වා මටයි බතලය කියන්න එපා. උඹට මං ආයි කියන්නේ. හරි බං මං මේ කිව්ව නැගිට ගන්න. දැන් ඉක්මනට මෙතනින් යමන් නැත්තම් පිනාවත් අපිට ගුටි කන්න තමයි වෙන්නේ. යමන්. හරි යමන් ඉතින්. ඔහොමයිට පල්ලා. ප්‍රින්සිපල් සර් තමයිකෝ උඹලා හැමදාම තාප්පෙන් පයින්නවා නේද? උඹලා කොණ්ඩේ කපන්න යනවාට. අද තමයි පුතේ අතටම වුනේ. ඔහොමයිට පල්ලා. අනේ නෑස අපි දැන් මේ පන්තියට යද්දි අපි දැක්ක මේ තාප්පේ ලස්සන පූස්පැටියෙක් ඉන්නවා. ඊට පස්සේ අපි දෙන්නයි පූස්පැටිය වරන් බිමින් කියලා යන ගමන් හිටියේ මේ. නැද්ද බං? මම දන්නේ. අයියෝ හැම එකටම මෝඩෙක් වගේ මම දන්නේ ගන්න එපාකෝ. ඔව් කියපන්. ඌ ප්‍රින්සිපල් සර් මෙතන උඩ පූස්පැටියෙක් හිටියා. ඊට පස්සේ මං තාප්පුට නගලා ඌ අරන් බිමින් තිබ්බා. පවුනේ සර් පොඩි සත්තුනේ. ඊට පස්සේ ඉතින් ඌ ගියා. බං කොල්ලෝ උඹට පුළුවන් ද බං ඌ තාප්පුට නගින්න? නගින්නම් අමාරුයි සර්. ඒත් ඒ පූස්පැටියෝ දැක්කම මගේ හිත උණු වෙලා මගේ හිතට අමුතු ගැම්මක් ආවා. මම ආපු ගැම්මට මුගේ කර උට නගලා නැග්ගා තාප්පෙට. බොරු කියනනේ බොරු විදිනා කියන වල පිනට අහුවෙන්නේ නැති නේ කිව්වොත් හොඳයි. හරි මම උඹට පූස්පැටි එක බේරුවෙන්න අදට සමාව දෙන්න. දැන් ඵලයක්. හැබැයි ආයි මට අහුවෙන්න එපා. අනිත් එක තුපි දෙන්නකම කොන්ද දෙක කපලා තියන්න ඕනේ ආයි සම්දෙනකොට. කපාගෙන ඉන්න. එහෙනම් දැන් ඵලෙන් පන්ති වලට. ඒ කසුනියා කොහොමයි පින අපේ ලනු අදත් කෑවනේ බං. ආයෙත් තාලා. ඕක අමු ගාව යන්නේ බං. ඕකට ඕන බොරුවක් දීලා අන්දෙත හැකි. අයියෝ බලහන්කෝ කසුන් උඹ යන්න මටත් දන ගහන්න උනා. උඹ අතන අච්චරලා අතුන් නැත්තම් ප්‍රින්සිපල් එන්නේ නෑනේ. ඔය කොනේ ඉතින් ප්‍රින්සිපල් ඇවිල්ලා සැක හිතුණා. ඉතින් මිනිහා ගිහලා CCTV චෙක් කරා. දැන් ඉතින් පිනාගෙන් ගුටි කක දන ගහගෙන හිටපන්කෝ ඉස්කෝලේ යනකම්. හරි බං සෝරි ඉතින් මට වැඩි වේගෙන් ඇවිදින්න කරන්න බෑනේ මේ ඇඟත් එක්ක. ඒක නෙවෙයි බං හොඳම වැඩේ. උඹ අර බොරුවට වූසෙක්ගේ මගුලක් කියලා අන්තිර මට දුන්නා බං පිනා ඇටි හැලෙන්න. උඹට කියන්න මට දැන් ඉන්න බෑ බං. ඒ පස්සේ කතා කරද්දී හැකි. පිනා ඔෆිස් එකේ නෑ. මොකද කියන්නේ? මෙහෙම පණිමුද? පිස්සුද බං? පැන්නොත් ඕක අපිව හොයාගන්න මුළු ඉස්කෝලේම පීරලා හරි. අයියෝ කවුද බං පැනලා ඉස්කෝලේ ඉන්නේ? අපි මෙහෙම තාප්පෙන් පැනලා යමන් ගෙදර. අඩේ ඒකක් මරු නේ බං. අපි දෙන්න නම් කවදාවත් හැදෙමින් නෙවෙයි නේද බං? ඔව් නේ බං. දැන් ඉතින් පිනා එන්න කලින් පැනගමු. යාළුවනේ channel එකත් subscribe කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.